හයි ගයිස් වෙනද වගේම අදත් මගේ චැනල එකට එකතුන මාලුන්ට ආදරය කරන ඔයාලව සාදරෙන් පිළිගන්න. ඉතින් මං අද ගෙනවා Apple ස්නේල් ලව ඇක්වරිම් හොබියක ඉන්න ඕනිම කෙනෙකුට එන ඇල්ගි ප්‍රශ්නයට සරල විසඳුමක් විදිහට තමයි මං මේ Apple ස්නේල් ලව ගෙනාව. ඉතිං අද වීඩියෝකෙන් Apple ස්නේල් කියාරෙන් එකක් Apple ස්නේල් ලව කොහොමද ටැන්කි බ්‍රීඩින් නැති විදිර හදන්නේ ඇල්ගේ ප්‍රශ්නයට ගන්න පුළුවන් තව සරල විසඳුම් කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි කතා ඔන්න හැනේ එහෙනම් channel එක subscribe නොකරපුවාට subscribe කරන්න කියලාත් මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. SL Aqua Lovers, all about aquology. මං ඔයාලට කලින් කිව්වා වගේම අද කතා කරන්නේ මෙන්න මේ Apple ස්නේල් ගැන. එහෙනම් වීඩියක ඉවරණකම් දිගටම රැඳිලා ඉන්න. අද මම මේ කරන වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන් වටී කියලා මං හිතනවා. මොකද කියනවනම් මගේ ටැංක් එකෙත් කාලයක් තිස්සේ ඉඳන් ඇල්ගි ප්‍රශ්නේ තිබ්බා. කොහොමද ඇක්වරියම් හොබියක ඉන්න ඕනිම කෙනෙකුට මෙන්න මේ ඇල්ගි ප්‍රශ්නේ කවදා හරි දවසක එනවා. ඉතින් මගේ ටැංක් එකෙත් ග්ලාස් වෝල් එකේ ඊට පස්සේ ප්ලාන්ට්ස් වල ඩ්‍රිප් ෆුඩ් එකේ රොක්ස් වල මාර විදියට ඇල්ගි හැදෙන්න ගත්තා. ඉතිං ඒ ප්‍රශ්නයට සරල ලාබදායි නැශරල් සොලූෂන් එකක් විදිහට තමයි මං මේ Apple ස්නේල් ලව ගෙනවයි. ඉතින් මං මේ Apple ස්නේල් කෙනෙක් රුපියල් 50කට තමයි ගත්තේ. ඔයාලටත් ඇක්වරියම් මෙහකින් Apple ස්නේල් කෙනෙක් රුපියල් 50ත් 80ත් අතර ගානකට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ දැන් මං මෙයාලව ඇක්ලිමේට් වෙන දාලා තියෙනවා. මං හිතුවා ඒත් එක්කම ඔයාලට මේ දේ ගැනත් කියන්න. ඒක තමයි ගොඩක් අය හිතන් ඉන්නේ මාළුන්ව විතරයි ඇක්ලිමේට් කරන්න ඕනි කියලා. ඒත් එහෙම නෑ. අපි අපේ ටැංක් එකට ශ්‍රිම්ප් වර්ගයක්, ක්‍රේෆිෂ් වර්ගයක්, ඒ වගේම ස්නේල් වර්ගයක් එකතු කරද්දි එයාලවත් ඇක්ලිමේට් කරන්න ඕනි. මොකද එයාලටත් බෝඩි චේන්ජ් වෙන වෙනස දැනෙනවා. ඉතින් අපිට තියෙන ලේසි ගැන හිතන්න නැතුව එයාලවත් ටැංක් එකට එකතු කරද්දි ඇක්ලිමේට් කරන්න අපි මතක තියාගන්න ඕනේ. මොකද අපි හදන සත්තුන්ව හොඳට හදන එක අපේ වගකීම. ඉතින් ඒ නිසා මං කිව්වා වගේම අනිවාර්යෙන් ඇක්ලිමේට් කරන්න මතක තියාගන්න. මම මෙයාලව විනාඩි 15ක් විතර ඇක්ලිමේට් කරා. ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මම ටැංක් එකේ වතුරයි බෑග් එකේ තිබ්බ වතුරයි මික්ස් කරන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මේක දැන් වීඩියෝ කරන්නෙත් මම තනියෙන්නේ. ඉතින් ඒ නිසා මට මේ වීඩියෝ ගන්න බැරි වුණා. ඒත් මම හරියම විදිහට තමයි ඇක්ලිමේට් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බෑගී තිබ්බ වතුර ටික හලලා ස්නේල් ලව විතර මගේ ටැංක් එකට දාගත්තා. ඔයාලට පේනවනේ. ඉතින් ඔයාලට පේනවා වගේ දැන් මෙයාලව ටැංක් එකට දාලා ඉවරයි. හරි ගයිස්, දැන් ඔයාලව දකින්නේ සතියකට පස්සේ. ඔයාලට පේනවනේ. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ රෑ වෙලාවක. මොකද දවල්ට ස්නේල්ලා එයාලගේ කටු ඇතුළට වෙලා තමයි ඉන්නේ. දවල්ට එයාලා ඇක්ටිව් වෙනවා අඩුයි. ඒ නිසා තමයි රෑ වෙලාවක් ගත්තේ. රෑට මෙයාලා ගොඩක් ඇක්ටිව් එකේ ඉන්නවා. මාත් කලින් අපේ ස්නේල් ලව හදලා තිබ්බේ නැහැ. මේ ටැංක් එකේ ඇල්ගි ප්‍රශ්නෙට ගෙනහල්ලා තිබ්බේ ප්ලේකෝ කෙනෙක්. එහෙමත් නැත්නම් ටැංක් ක්ලීනර් කෙනෙක්. ගොඩක් අය දන්න සොලියුෂන් එකක් ටැංක් ක්ලීනර්ස්ලා තමයි. මට යා මගේ 2 ෆීට් ටැංක් එකට දාන්න වුණා. මොකද මේ ටැංක් එක 1 ෆීට් කියුබ් එකක්නේ. ඒ නිසා මේ ටැංක් එකේ යාව ගොඩ කාලයක් හදන්න බෑ. ඉතින් ඊට පස්සේ ඇල්ගේ ප්‍රශ්නෙට සොලියුෂන් එක හොයද්දි තමයි මගේ යාළුවෙක් මට කිව්වේ Apple ස්නේල් ලව හදලා බලන්න. එයාලත් ඇල්ගේ ප්‍රශ්නෙට හොඳ සොලියුෂන් එකක් කියලා. ඉතින් මාත් හිතුවා එයාලව හදලා බලලා ඔයාලටත් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. ඔයාලට පේනවා වගේ මේ ටැංක් එකේ ප්ලාන්ට්ස් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් දවසට පැය 8ක් 10ක් වගේ කාලයක් ලයිට් එක දාලා තියෙනවා. ඉතින් ලයිට් එක දාලා තියෙන නිසා කොහොමත් ඇල්ගි හැදෙනවා. ඉතින් මේ Apple ස්නේල් හිටියේ නැත්තම් මේ සතිය ඇතුළත මාර විදියට ඇල්ගි හැදිලා තියෙන්න ඕනේ. Apple ස්නේල් ලව හදද්දී දැනගන්න ඕන දේවල් තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. Apple ස්නේල් කියන්නේ විවර්තන කලාපයේ ජීවත් වෙන ස්නේල් වෙරයිටි එකක්. මෙයාලා මිස්ට්‍රි ස්නේල් කියන ස්නේල් වර්ගයේ උපජීවීන්
උපවිශේෂයක් තමයි මෙන්න මේ අප ස්නේල්ලා කියන්න. හැබැයි මෙයාලගේ තියෙන ඕ පොපිලේෂන් එක නිසා මෙයාලා ආක්‍රමණශීලී සත්ව විශේෂයක් වෙලා තියෙනවා. ඇත්තනම ගොඩක් අය අප ස්නේල්ලව හදන්න බයත් හදන්නේ නැත්තෙත් මෙයාලගේ තියෙන රැපිඩ් බ්‍රීඩින් පොසෙස් එක නිසා. ඒත් ඔයාලට මං අද කියනවා කොහොමද අප ස්නේල්ලව බ්‍රීඩ් වෙන්නේ නැති විදිහට ටෑන්කේ හදන්න කියලා. ඉතින් ඒ නිසා වීඩික ඉවරණකම් දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මෙයාට අවශ්‍ය පීචගේ ගැන කියනවනම් 6.5 7.5 අතර තමයි සුදුසුවෙන්. මෙයාට අවශ්‍ය උෂ්ණත්වය ගැන කියනවනම් සාමාන්‍ය ශේෂක 27ත් 30ත් අතර උෂ්ණත්වයක මෙයාලව හදන්න පුළුවන්. ඒ වගේම මෙයාලා අනිත් ස්නේල්ලා වගේ සෙන්සිටිව් නැහැ. ඒ වගේම එයාලා තරම් මිල අධිකත් නැහැ. ඊළඟට තියෙන්නේ මෙයාලව හදන්න පුළුවන් ටැන්ක් මේට්ස්ලා ගැන කියන්න. මෙයාලව ඕනිම ටෙට්‍රා වර්ග බාබ් වර්ග වගේ නැනෝ ෆිෂ් වෙරයිටි එකක් එක්ක හදන්න පුළුවන්. ඒ වගේම ශ්‍රිම්ප් ලයික් උනත් හදන්න පුළුවන්. හැබැයි ක්‍රේෆිෂ්ලා එක නම් හදන එක පොඩි අවදානමක් තියෙනවා. මෙයාලව සික්ලිඩ් වර්ගයක් එක්ක නම් හදන්න බෑ. ඉතින් මං කලින් කිව්වා වගේ නැනෝ ඕනිම නැනෝ ෆිෂ් වෙරයිටි එකක් එක්ක මෙයාලව ලේසින් හදන්න පුළුවන්. ඊට පස්සේ කියන්න තියෙන්නේ මෙයාලට ෆීඩ් කරන්න ඕනි මොනවද කියලා. ඇත්තටම ඉතින් ගොඩක් අය මෙයාලා හදන්නේ ඇල්ගි ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහටනේ. ඉතින් මෙයාලට ටැන්ක් එකේ ඇල්ගි තියෙනවා නම් මෙයාලට 아무තින් මුකුත් ෆීඩ් කරන්න ඕනේ නැහැ. හැබැයි කවුරු හරි මෙයාව ආසාවට හදනවා නම් එයාලට ඇල්ගි ඩයට් එකක් එහෙමත් නැත්නම් තඹපු කැරට් ඒ වගේ දෙයක් දෙන්න ඕන. ඉතින් ඔය ටික තමයි අප ස්නේල්ලව හදද්දී අපි දැනගන්න ඕන කරුණු විදිහට තියෙන. ඊට පස්සේ ඔයාලට කියන්න ඕනේ ඉතින් මෙයාලා හදනවා නම් බ්‍රීඩ් නොවී හදන එක ගැනත් අපි ලොකු අවධානයක් දෙන්න ඕනේ. මොකද මෙයාලා එක්කෙනෙක් ගෙනාවත් මෙයාලා බ්‍රීඩ් වෙනවා. කොහොමත් එක්කෙනෙක් ගෙනත් දාලා නම් ඇල්ගි ප්‍රශ්නේ විසඳන්න බෑ. ඉතින් අනිවාර්යෙන් ගේනවා නම් 3 දෙනෙක් 4 දෙනෙක්වත් ගේන්න ඕනේ. ඉතින් මෙයාලා බ්‍රීඩ් නොවී හදන විදිහ ගැන තමයි දැන් කියන්න යන්නේ. පළවෙනි දේ තමයි ඔයාලා මෙයාලව හදන ටැන්ක් එකේ කට මට්ටමට ආසන්න වෙනකම්ම වතුර පුරවන්න ඕනේ. ඇපල් ස්නේල්ලා බ්‍රීඩ් වෙලා එයාලගේ ඒග්ස් ටික අලවන්නේ වතුරෙන් උඩ. ඉතින් අපි කට මට්ටමට වතුර පුරවලා තිබ්බොත් එයාලට එයාලගේ ඒග්ස් අලවන්න තැනක් නැහැ. ඉතින් එතකොට මෙයාලා බ්‍රීඩ් වෙන්නෙත් නැහැ. ඉතින් දෙවෙනි කාරණය තමයි ටෑන්ක් එක කවර් කරන එක. ටෑන්ක් එකේ උඩ කොටස මොකකින් හරි කවර් කරන්න ඕනේ. මොකද අපි කටමට්ටමට වතුර පිරෙව්වත් මෙයාලා ටෑන්ක් එකෙන් එළියට ගිහිල්ලා ටෑන්ක් එකේ ග්ලාස් එකේ පිටපැත්තේ මෙයාලගේ ඒග්ස් අලවන්න පුළුවන්. එහෙම වුණොත් අපි දන්නේම නැතුව මෙයාලගේ ජනගහනය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ටෑන්ක් එක කවර් කරලා තියන්න මතක තියාගන්න ඕන. ඉතින් ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ. ඔය දෙක කරොත් මෙයාලා බ්‍රීඩ් වෙන්න කිසිම ඉඩක් නැහැ. අනිත් එක මේ තව දෙයක් තියෙනවා. ඒක තමයි මෙයාලව වීදුරු ටැන්ක් එක හදන එක තමයි සුදුසු වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා සිමෙන්ති ටැන්ක් වල හදන්න පුළුවන්ක බීඩ් නොවී හදන්න නම් මෙයාලව සිමෙන්ති නැතුව වීදුරු ටැන්ක් එක හදන එක තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. ඉතින් මං අර කලින් කිව්ව කරුණු දෙක වගේම මේ දේත් ඔයාලා කරොත් මෙයාලට බ්‍රීඩ් වෙන කිසිම ඉඩක් නැහැ. ඉතින් බ්‍රීඩ් වෙන පහසුකම් තිබ්බේ නැත්නම් මෙයාලා බ්‍රීඩ් වෙන්නෙත් නැහැ. ඔයාලා හදනකොට මෙයාලා හදිසියට බ්‍රීඩ් වුණොත් ඇලකට 12 වගේ නම් දාන්න එපා. මොකද මෙයාලව ලංකාවෙත් ආක්‍රමණශීලී සත්ත්ව විශේෂයක් කියලා නම් කරලා තියෙනවා. අපි දැනගන්න ඕන අපේ ස්වභාවික පරිසරයත් ආරක්ෂා කරගෙන මෙයාලව හදන්න. හදිසිය හැරි ඔයාලාගේ අතින් පොඩි අතපසුවීමක් වෙලා මෙයාලා බ්‍රීඩ් වුණොත් කරන්න තියෙන හොඳම දේ තමයි ඉතින් ඒ බ්‍රීඩ් වුණ අයව ගිහිල්ලා ඉතින් ඒ ආව පැටවට ගිහිල්ලා ඇක්වේරියම් එකකට දෙන එක. ඉතින් ඊළඟට තියෙන්නේ ඇල්ගි ප්‍රශ්නයට ගන්න පුළුවන් තව සරල විසඳුම් කිහිපයක් ගැන ඔයාලට කියන්න. කොහොමත් ඇපල් ස්නේල්ලා 4-5ක් විතර ගෙනහල්ලා දැම්ම පළියටම ඇල්ගි පාලනය කරන්නත් අමාරුයි. හැබැයි ඉතින් ඇපල් ස්නේල්ලවත් ගෙනහල්ලා දාලා ඒ වගේම හොඳ ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකකුත් තියාගෙන ලයිට් කන්ට්‍රෝල් එකකුත් දීලා ඔයාගේ ටැන්ක් එකේ ඉන්න මාළුන්ට ඕවර් ෆීඩ් වෙන්නේ නැති විදිහට හරියට ෆීඩ් කරොත්
අපිට ඇල්ගි පාලනය කරන්න පුළුවන්. ඉතින් වාගට ටැන්කෙත් ඇල්ගි හැදෙනවනම් ඔයාලවේ දේවල්ටික් කරලා බලන්න. ඊළඟට කියනුන් විශේෂම් දෙයක් තමයි ගොඩක් අය මෙන්න මේ ඇල්ගි නැති කරන්න හදන්නේ ටෑන්ක් එක කොල පාට ගතියට එන නිසා. ඒත් ඇත්තරම මේක ඒ අතින් බැලුහමත් අපිට කරදරයක් වගේම මේක මාලුන්ටත් අහිතකර ලෙස තමා මෙන්න මේ ඇල්ගි බලපාන්න. මොකොද ඇල්ගි කියන්නේ ශාක විශේෂයක්. ඉතින් මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය කරන. එතකොට දවල්ට මෙයාලා ඔක්සිජන් උරාගෙන මෙන්න මේ ඇල්ගි රෑට CO2 පිට කරන. ඉතින් කාබන් ඩක්සයිඩ් ප්‍රේෂතය වැඩිුණ එක මාලුන්ට වනත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුව. ද අපිට උනත් ටෑන්ක එකක් නිතරම් වගේ ට්‍රීන් කරන්න වෙන්න මෙන්න මේ ඇල්ගි තියෙන නිසා. ඉතින් ඇල්ගි කන්ට්‍රෝල් කරලා තිබොත් අප ටෑන්කේ වෝඩ විතලා චේන්ජ් කරන්න පුළුව. හරි අද ම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න වගේම පෙන්න්න හිටියෙත් ඔන්න ඔය දේවල්ටික තම. මං හිතනවා කලින් කිවෝ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියල. ඒ වගේම ඔයාල ගොඩක් දේවල් දැනගන්නත් ඇති. ඉතිං ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනං ඒ අනිවාරෙන් කමෙන්ට් කර. ඒ වගේම වාට මේ වීඩිය ගැන හිතන දෙත් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාරෙන් මට පුල එක්මට මේවා රිප්ලයි කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියක හොඳයි කියල හිතනවන ලයික්ෙකුත් දාන්න. ඉතින් ඒ වගේ මෑල්ගි ප්‍රශ්නයට සොලුෂණයක් හොයන ඔයාගේ යාලු ඉන්නවන එයාලටත් මේ වීඩියෝ ෂයා කරන්න. ඉතින් සස්ක්‍රයිබ් බට්න එකත් කලික් කරලා මටත් හෙල්ප එකක් දෙන්න කියලා මංවාලකින් ආදරෙන් ඉල්ලනවා. එහෙමුණොත් තමයි මටත් ඉස්සරහටතා වීඩියෝස් ගේන්න උනන්දුවක් ඇතිවෙන්. එහෙනම් අදර වීඩියෝක මෙතනින් ඉවරයි. තවත් අලුත්දසක ලස්සන වීඩියෝකින් හම්බෙව්. ඔයාල හැමෝටම ගුඩ් බයි.